පිට නැග යන අපෙරීරයා යකාරේ 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 කිරිශිකර පුරා ජය ගොස නගන සැමගේ හදවත් දිගු වීරයා යකාරේ යකාරේ චූටි නංගි ඔයා කොහෙද මේ ඉන්නේ පුංචි පෝනියට ඔන්ලු තැනිතලාවේ දුවන්න යන්න ඔයාත් එනවද හරි එන්නම් ඔහොම ඉන්න මීට එන්න මගේ අත එච්චර දිග නෑ. අනේ පොඩ්ඩක්වත් බය වෙන්න එපා. මං කියන දේ අහන්න. ඔය කොටේ හයියෙන් අල්ල ගන්න. ඔයා බය වෙන්න එපා. හරි ඔතන බල බල ඉඳලා වැඩක් නැහැ ඉක්මනට එන්න නැත්නම් අපිට යම මගේ රෙන්න පුළුවන්. වතුර පාරේ වේගය වැඩි. ඔයා කොහෙද? මං කියන එක ඇහෙනවද? හරින්නේ. ඕමින් මං ඔතෙන්ට එනවා. මට හිතුනේ මේ ගඟ තව සෑහෙන දුරයි කියලා. ඔයාට සීතලයිද? ඔව්. ඕමින් මං ඉන්නේ මෙලයක් ගහන්න. අනේ ඒක නම් හොඳයි. මේ ඕම පොඩ්ඩක් ඉන්න. මං කොහොමද ඔය පැත්තට එන්නේ? මේ ලිස්සන ගල් කුට්ටි උඩින් මට ඔය පැත්තට ඇවිදගෙන එන්න බෑ. මේ පොඩි කෙනෙක් වෙන්න හදන්න එපා. වටෙන් එන්න. ඈ? වතුර පාර පල්ලෙහෙන් පාරක් හම්බ වෙයි. ඔයාට හොඳට අඩිය තියලා එන්න පුළුවන් වෙයි. හොඳට අඩිය තියලා එන්න පුළුවන් වෙයි. අනේ ඉතින් මේවා කාට කියන්නද? පයින් යන අඩි දෙකට අස්සෑව අමතකයි. අර බලන්න යකාරි. ඒක හරිම අමුතු එකක්. කවුරු හරි සතෙක්ගේ ඇටසැකිල්ල. හරි විශාලයිනේ. මේ තරම් ලොකු සතෙක් වඩා මන් දැකලා නෑ. ඒක නම් ඇත්ත. මේ වගේ එකක් කොහෙදවත් දැකලා නෑ තමයි. සමහර විට මේක මුලින්ම දකින්න අපි දෙන්න වෙන්නේ නැති. දැන් හරි. මගේ ඇඳුම් වේල ගත්තා. දැන් අපිට ගමට යන්න පුළුවන් නේද? ගමට යන්න? අනේ ඉතින් මෙහෙ හොඳයිනේ. මෙතන කොච්චර නිස්කලංක වෙන්න පුළුවන්ද බලන්න. අපිට යන්න හදිසියක් නෑනේ. අනික ගමටත් සෑහෙන දුරයි. අපි අද රෑ මෙහි ඉමු. ලොකු එකෙක්. රෑ ගෑම පැල්ල යන්න හදනවා. දැන් ඔය ඇඳුම් වේල ගන්න. මම මාළුවා ගැන බලා ගන්නම්. යකාරි, ඔයාට හිතෙන්නේ නැති මෙයා කුරුල්ලෙක් වෙන්න ඇති කියලා. ඒක තමයි. මෙයා කුරුල්ලෙක් වගේ නම් තමයි. හැබැයි අත්තඩු නෑනේ. ටිකක් අමුතුයි නේද? මෙයා ඉස්සර කාලේ කෙනෙක් වෙන්න ඇති. වෙන්න බෑ. මෙච්චර ලොකු කුරුල්ල කොහෙද ඉන්නේ? මෙයා කොහින්ද දන්නේ ආවේ? මට දැනගන්න ඕනි මෙයා ගල්පරේ ඇලවුණු විදිය. ඔයා එහෙනම් ඒ ගැන හිතන්න මම නිදා ගන්නවා. පුංචි පෝනිය මං එහෙනම් නිදා ගන්නවා. රාජාලියගෙන් මේ ප්‍රශ්නය අහුවනම් එයා අනිවාර්යෙන්ම උත්තරයක් ගන්නවා ඇති. ඔයා ආවද? යාළුවන් අවදි කරන්න එපා යකාරි. මම මේ වෙලාවේ ආවේ ඔයාට තියෙන ලොකුම ප්‍රශ්නේ විසඳලා දෙන්න.
මට හිතාගන්න බෑ මේ කුරුල්ලෙක් ගැට සැකිල්ලක්ද කියලා. ඇයි මෙයා මෙච්චර විශාල? මොකක්ද එයාගේ අත්තඩු වලට උනේ? ඔයාට ප්‍රශ්න ගොඩයි නේද? හොඳයි මං ඒවට උත්තර දෙන්නම් යකාරේ. ඔයා කැමතිද පොඩි ගමනක් යන්න? ගමනක් කොහෙටද යන්න තියෙන්නේ? ඔයා මේ ගිනිගොඩ දිහා බලන්න. හොඳින් බලාගෙන ඉන්න. මේ ගින්දර ඔයාගේ මනසට ඇතුල් වෙන්න ඉඩ දෙන්න. කිසිම දෙයකට බය වෙන්න එපා. මං හැම වෙලාවෙම ඔයාත් එක්ක ඉන්නවා. මේ කොහෙද? මොකද්ද එකපාරට වුනේ ආ? කොහොම අපි රාජාලියා? චූටි නංගී පුංචි පෝනියෝ ඔයාලා කොහෙද? ඔයාලා කොහෙද ගියේ? පුංචි පෝනියෝ ඔයා ඉතින් කොහොමද යකාරි? ඔයාව සාදරයෙන් පිළිගන්න. කවුද? මම මෙතෙන්ට ආවේ ඔයාගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න. ඔයා කොහොමද මගේ නම දන්නේ? කොහොම ඉන්න? ඔයා පර්වතයේ හිටපු කුරුල්ලා වගේ. තාම ඔයාට මේ ගැන තේරෙන්නේ නැහැ වගේ. රාජාලියාත්මේ හීනයන් මාර්ගෙන් ඔයා මෙහාට එව්වේ පර්වතයේ තියෙන ඇටසැකිල්ල ගැන විස්තර මගෙන් ඔයාට දැනගන්න. එතකොට කොහොම මාත් එක්ක ආපු මගේ යාළුවෝ දෙන්න? ඒ දෙන්නත් මේ හීනය ඇතුලේ ඉන්නවද? මං හිතන්නේ මන් දන්නේ. එයාලා ගැන දුකෙන් දෙන්නේ. එයාලව හොයාගන්න ඕනෙම නම් අපි ගිහිල්ලා බලමු. ඒ මොකද උනේ? ඒකද? ඒ අර ගිනි කන්දේ සද්දේ. ඒක පුපුරන්න ලං වෙලා කියන එකයි ඔය කියවෙන්නේ. ඊයේ පාරත් බොහොම දරුණු වුණා. ඔව්. හරි දැන් අපි පිටත් වෙමු. එතකොට මගේ යාළුවෝ හොයන්නේ නැද්ද? පාත්තේන්ගේ මුතුන් මිත්තා තමයි මම. පාත්තේයෝ? ඔව්. ඒ උනාට ඔයා ලොකුයිනේ. ඔයාට අත්තඩුත් නැහැ, පියාඹන්නත් බෑ. ඉතින් කොහොමද ඔයා පාත්තෙක් වෙන්නේ? පුංචි පෝනියා කියන එක ඇත්ත. මට පියාඹන්න නම් බෑ. ඒත් සුළඟ වේගෙන් දුවන්න නම් පුළුවන්. එහෙමනම් අල්ලගන්න යකාරි. අපිට මෙතන ටිකක් වෙලා බලාගෙන ඉන්න වෙයි. මෙතෙන්ට වතුර බොන්න හැම කෙනාම එනවා. ඔයාට අරුණද? යා තමයි. ඒ රමයා අද ටිකක් රස්නේ වගේ නේද? ඔයා ටිකක් පොඩිනේ. ඔය හරි ලොකුයිනේ. නෑ නෑ සමා වෙන්න. මං ඇත්තටම හිතුවේ ඔයා මගේ අශ්වයා කියලා. ඇයි මං අශ්වයෙක් වගේ නෙමෙයිද පේන්නේ? හැබැයි මම විශේෂයි. මම ප්‍රාක් ඓතිහාසික අශ්වයෙක්. හොඳට බලන්න යකාරි. එයාගේ කකුල් වල කුර නැහැ. ඒ වෙනුවට තියෙන්නේ ඇඟිලි. ඉස්සරහ 4යි පිටිපස්සේ 3යි. ඒක ඇත්ත. ඒ වගේම ඔයාට වඩා වේගයෙන් මට දුවන්නත් පුළුවන්. හොඳයි. අපි එහෙනම් දුවලා බලමුද? එහෙනම් ඔයා ලෑස්තිද? අයියෙන් අල්ලගන්න යකාරි ඔන්න අපි යනවා. හොඳයි එහෙමනම් දැන් කියන්න බලන්න දෙන්නගෙන් කවුද වේගවත් කියලා? මට ওই බොරු වැඩ කරන්න වෙලාවක් නැහැ. මම යනවා. හරිම පිස්සු අශ්වයෙක්නේ. එයා දැක්කහම මගේ අශ්වයා මතක් වුණා. මගේ යාළුවෝ ටිකව හොයාගන්න ඕනේ. දැන් පරක්කුත් වෙලා. මම පොඩ්ඩක් ඉන්න. දැන් මට තිබහයි. මොකද කියන්නේ අපි වතුර ටිකක් බිව්වොත් හොඳයි නේද? හරි ලස්සනයි. ඉවරයි. ගිනි කන්ද පුපුරනවා. හැම දෙයක්ම විනාශ වෙලා යයි. Let's get out of here. I'm very happy I met you, but I don't like your time very much. The time of humans hasn't arrived yet, Yakari. Your species won't appear for a while. Faster, Diotrima! The lava's catching up! Oh, if only you knew how to fly! Don't worry and don't forget this is just a dream. You'll be fine. Think of me when you see wild geese. Farewell. ගිය ගමනට කැමතිද යකාරි? මාව බේරගන්න! ඔයා හීනෙන් කෑ ගහනකොට හරි ෂෝක්. ඕගොල්ලෝ ඉන්නව නේද? පුංචි පෝනියා?
මොනවද ඔය හීනෙන් කියෙව්වේ? ඕගොල්ලොන්ව දැක්ක එක මට කොයි තරම් සතුටක්ද. ඔයා තනියෙන් බලපු හීන ගැන විස්තර අපිටත් කියන්නකෝ. මට මේ පර්වතේ ඉන්න කුරුල්ලව හම්බ වුණා. මට පුංචි අශ්වයෙක් හම්බ වුණා. එයාගේ කකුල් වල කුර වෙනුවට ඇඟිලි තිබ්බේ. ඇඟිලි වෙන්න බෑ. කොහේ ඉන්නස්සෙන්ද ඇඟිලි තියෙන්නේ? අනේ අපි යමු. එහෙනම් අපි ගිහින් එන්නම් පාත්තයෝ. මට ඔයාව අමතක වෙන්නේ නැහැ. පාත්තේ මට නම් ඔයා කියන්නේ මොකද්ද කියලා තේරෙන්නේ යන ගමන් මං කියන්නම්. ඩියට් ඩ්‍රාමා හරිම විශාල කුරුල්ලෙක්. හැබැයි එයා තමයි අපි දන්න පාත්තයන්ගේ ආරම්භය. හැබැයි අන්තිමේදී එයා මහා ලාව ගොඩකට යට වුණා. අවුරුදු ගාණක් ගිහිල්ලා එයාගේ ඇටසැකිල්ල ගලක් වගේ වෙලා තියෙන්නේ. එයා සදාටම පර්වතයට වෙලා ඉන්නවා. ඒක හරි පුදුමයි නේද? මට නම් හිතා ගන්නවත් බෑ අපේ මුතුන් මිත්තෝ කකුල වල ඇගිලි තිබිච්ච ගොඩක් පොඩි කට්ටියක් කියලා. ඔයා ඒ ගැන හිතින් ලැජ්ජ වෙන්න එපා. අතීතයේ තත්ත්වය එහෙම තමයි. ඒයි අර බලන්න පාත්තේ රංචුවක් යනවා. ආ? එයාලා ඇති වෙච්ච කාලෙට වඩා නම් දැන් කාලේ සෑහෙන හොඳයි. ෂෝ මේක හරි යශායිනේ. අම්මේ අයි මේ කොළවලු පාට වෙනස් වෙන්නේ. අනේ චූටි පැටියෝ ඔයා ඉපදුනේ වසන්ත කාලේ. මේ තමයි ඔයා දකින පළවෙනි සවස් කාලේ. මේ කාලේ ගස් කොළන් හරිම ලස්සනයි. එතකොට මෙරිච්ච කොළයක්. බලන්න මේකේ ලස්සන. කොළම යනවා එහෙම නෙයි. පුතා හොම ඉන්න. අයියෝ. අපි දෙන්න හිම වැටෙන්න කලින් යන අන්තිම සවාරිය මේක. තව දවසින් දෙකෙන් හිම වැටෙනවා. හිම වැටෙනවාට මං හරි ආසයි. ඒක තමයි මගේ කැමතිම කාලේ. ඈ? දැන් මාස ගානකට කලින් කිව්වෝ නේද ග්‍රීෂ්ම කාලයට තමයි වැඩිම කැමති කියලා? එහෙමද? මං කිව්වද? මං කියන්නේ නැති. ඒක ඇත්ත. ග්‍රීෂ්ම කාලේ හොඳයි. ඒ වගේම වසන්ත කාලෙත් හරිම ලස්සනයි. හැමතැනම මල් පිපිලා තියෙනවා. එතකොට සීත කාලේ. ඔව් සීත කාලෙත් හරිම ලස්සනයි. මුළු කැලේම හිමෙන් වැහිලා තියෙනව තරම් නම් ලස්සනක් නෑ. ඔයා මොකද කියන්නේ? අනේ මදයි අපිට වෙච්ච දේ
දකින්ද අනේ අපේ පුතා ලින්ඩන්ට ඇයි යාට අසනීපයක්ද? තුවාල වෙලාද? ඊටත් වඩා නරක දෙයක්. ඒ කියන්නේ යා එයා වාගෙන එළියට එන්නේ නෑ කායික්වත් කතා කරන්නේ නෑ බලාගත්තට බලාගෙන ඉන්නවා හැම වෙලාවෙම ඉනා වුණා. ඒත් දැන් හැම වෙලේම අඬනවා. මන්නන් දන්න ඔය කොළු අත තියෙන ලෙඩේ මොකක්ද කියලා. ඕක වෛරස් සමාදුවක් මෙලන් ගාලි වෛරස් කියලා. මෙලන් ගාලි වෛරස් එකට හැමදේ ගැනම දුකක් තමයි හිතෙන්නේ. හිතට දුකක් ඇතුල් වුණොත් ඉතින් ආයේ එළියට නම් දානවා බොරුගොඩ. එයා එක කතා කරලා බැලුවා නම් හරි. මම ඔව්. අනේ කොහොම හරි කරලා දෙන්න. ඕක නම් හරියන්නේ. ඔයා මෙතනද? මොකද කරන්නේ? එළියට යන්. අද එළිය හරි ලස්සනයි. අපි කිමිදෙමු. එන්න මාත් එක්ක යන්. අපි සෙල්ලම් කරමු. එතකොට ඔයාට තියෙන හැම ප්‍රශ්නෙම ඉවරයි. හරි අපි ඔට්ටුවක් තියමු. ඔයා එකට කැමතිනේ. මට නම් හිතෙනවා අද ඔයා තමයි දිනන්නේ කියලා. ඔයා දන්නවද වැඩක්? පුංචි පෝනියා කිව්වා ඔයාව පිටේ තියාගෙන රවුමක් යන්න කැමතියි කියලා. ඔයා මීට කලින් අශ්වය පැදලා නෑනේ. ඒක හරිම විනෝද වැඩක්. අනිත් එක තමයි පුංචි පෝනියා හැමෝම පිටේ ගෙනියන්නේ නෑ. ඔයාට හොඳ අවස්ථාවක්. ඔන්න බලන්නකෝ ඒක හොඳ වැඩක්. මොකක්? එයාව මගේ පිටේ තියන් යන්න. කෑ ගහන්න එපා. මේ අහන්නකෝ මට කරන්න පුළුවන් හැම දෙයක්ම කරා. හරි ගියේ නෑනේ. එක එක්කෙනාව විනෝදෙට පිටේ තියන් යන පෝනියෙක් වගේ දොවට මාව පේන්නේ. ලින්ඩන් අපේ පුංචි පෝනිය බලන් ඉන්න ඔයා පිටේ යන්න එනකල්. මං හිතන්නේ මට කරන්න වෙන දෙයක් නැද්ද කොහෙද? ඔන්න හරි. මං කිව්වේ වැඩේ හොඳයි නේද? ඇයි කල්පනා කරන්නේ? මට දැන් තේරෙනවා. ගමන පටන් ගත්තේ නැති හින්දා. පුංචි පෝනියෝ හිමීට යන්න පටන් ගන්න. හැබැයි අයියෙන් දුවන්න එහෙම එපා. වැඩේ හොඳයිද? ඔයා කැමති නේද? හොඳයි. මම මෙයාගේ දුක නැති කරන්නේ මෙයාව බය කරලා. අයියෙන් අල්ලගන්න ලින්ඩන්. මං කිව්වා දුවන්න එපයි කියලා. පුංචි පෝනියෝ ලින්ඩන් කොහෙද? හරි එක්කෙනාට මාත් වැඩක් බාර දුන්නේ. මන් දන්නව කරන්න ඕනේ දේ. අපි දෙන්නම එකට පිටේ යමු. ආයෙ සැරයක් යන්න වෙනවා. ෂා බලන්න වටේ තියෙන පාට දිහා. කහ පාටයි, තැඹිලි පාටයි, රතු පාටයි. මේ ගස් කොච්චර ලස්සනද බලන්න. අඬන්න එපා. හැම ගහකටම මෙහෙම කොළ වැටෙන්නේ නැහැ. අපි යමු පයින් ගස් තියෙන පැත්තට. ඒක හොඳයි. එතකොට ඔයා ඔය අඬන එක නවත්තයි. දැක්කා නේද ලින්ඩ? පයින් ගස් වල කොළ හිම කාලෙටත් වැටෙන්නේ. බලන්න කොච්චර ලස්සනද. මේ වගේ තැනකට ආවහම පුදුම සනීපයක් දැනෙන්නේ. සීත කාලෙදිත් මේ ගස් කොළ පාටට තියෙනවා. ඒ මොකද ඔය දැක්කද ලොකුනේ? කොහොම හරි ඔයා කැමති දෙයක් හම්බුණා නේද? ඔව් අපි එතනට යමු. දැන් රෑ වෙන්න ළඟයි. අපි ගෙදර යමු. ඒක පුදුම හීනයන්නේ.
රාජලිය ඔයාද? මං හොඳටම බය වුණා. හරියට අර යෝධ ණයට බය වුණා වගේ. ඒ ණයාව දන්නවද? එතෙන්ට කොහොමද ආවේ? කොහේ ඉඳන්ද ආවේ? ඉවසීමෙන් ඉන්න යකාරී. ඔයා බය වෙලා බව ඇත්ත. හැබැයි ඔයාට ඉක්මනින් මේ මොකද්ද කියලා වැටහෙවි. ඒ ණයා ඔයාට පේන තරම්ම භයානක නෑ යකාරී. ඒක ඇත්තනම් හොඳයි. මොකද ලින්ඩන්ව එක්කන් යන්න පොරොන්දු වුණා. හැබැයි අනතුරක් වෙනවා නම් එක්කන් යන්නේ නැහැ. තමන්ගේ බීතියට තමන් මුහුණ දෙන්න ඕන. ඒක නැති කරගන්න තියෙන එකම විදිහත් ඒකයි. ඕ අර බලන්න. ඒක හරි විශාලයි. ඒ වුණාට කවන්නේ ළඟට යන්න එපා. අපේ පුතා හොඳටම සනීප වෙලා. එහෙමුනේ ඔයා හින්දා යකාරි. අන්න අර ගුහාවට වෙලා අඬ ඉන්න දුන්නා නම් මේක හොඳයි. ඉවර. ඕයි නෝලා එද. එයාට ඒක දැනුන්නේ නැද්ද? එයා නිදි ඇති. මම දැක්කෝ ඒක හෙල්ලෙනවා. ඔයා දැක්කද හෙලවෙනවා? ඒයි නැගිටින්න. අපි ඒක හරියටම දැනගමු. ඕ. මැරිච්ච සර්පේ. හරි. ගෙදර යන්න ඕන. බෑ මට මේ ණය බලන්න ඕනේ. ඕ ලින්ඩන්. දැන් එයා මොන කරදරයක් කරගෙන ඉඳලාන්නේ? ඉන්න මං යාම අරන් එන්න. එපා මම යන්නම්. කවුරුත් එපා. මං යනවා. එයා නම් පේන්නේ නැහැ. හැබැයි මට හොඳ අදහසක් නම් ඒ ආවා. ළමයාට අපේ එකා ගැන කිසිම වගක් නැහැ මේ. මෙතන කලබල වෙන්න දෙයක් නැහනේ. පස් වලින් හදපු සර්පයට කාටවත් කරදර කරන්න බෑ. ඕ හැබැයිම නේ මේක මේ නිකම් පස් ගොඩක් නෙවෙයි. අර බලන්න ගුහාවක්. ලින්ඩන් ඔයා ඇතුලේ ඉන්නවද? එන්න බලන්න. හා ඔය ඉන්නේ. එන්න. අපි ඇතුළට යන්. මේ පැත්තට එන්න යකාරී. ඔහොම ඉන්නේ නවා. ඕ මේක මොකද්ද කියන්න දන්නේ නැහැ. හැබැයි මිනිස්සු හදපු එක. හා? මගේ පුතේ. අම්මයි තාත්තයි මෙතෙන් දාපේ ගලෝකුතිය. ඕ. ඔයා ආවද? මතකද මම කිව්වා මේ ගැටලුව निराකරණය වෙයි කියලා. මීට හුඟා කාලයකට කලින් මේ මිටියාවතට මුලින්ම මිනිස්සු පදිංචියට ආවා. එයාලා ජීවත් වුණේ ගොවිතැනින්. මේ අය මලවුන්ට ගරු කරන්න මියගිය අයගේ දේහයන් තැන්පත් කරන්න සෝනක් හැදුවා. ඒක හැදුවේ ණයෙකුගේ හැඩයට. ණයා තමයි ඒගොල්ලන්ගේ සලකුණ. නම් පේන විදියට දැන් එයාට හොඳටම සනීපයි. අනේ එහෙම වෙනවා නම් හොඳයි. හිම වැටෙනවා. අනේ ඊළඟට මොනවා වෙයිද මන්ද? පුතා හිම වැටෙනවා දකින්න පළවෙනි වතාවට. මේක හරි ලස්සනයි. මං හිම වලට ආසයි. මං හිම කාලෙට ආසයි. මං වසන්ත කාලෙට ආසයි. කිමහන කාලෙට ආසයි. හැම කාලෙකටම ආසයි. හරියට මං වගේමයි.
ඔයාගේ ওই විඥා වැඩ ඔක්කොම ඉවරුනාම පොඩ්ඩක් ගිහිල්ලා බලන්න අර හෙමින් ගමන් දරාහුලන්න කියලා ගියා තාම ආවේ නැහැ. හරි මම යව හොයන්නම් තාත්තේ. හරි අපි ඉක්මනට යමු. හෙමින් ගමන් අන්න අනිපාරවල් එයාගේ කකුල් හරි විශාලයි. හෙමින් ගමන් කොහෙද? හෙමින් ගමන් එයා ළඟම ඇති. යමු. හෙමින් ගමනින් ඔය එන්නේ. මෙච්චර වෙලා ගිහිල්ලා තාම එකදර කැලේ හොයාගෙන තියෙන්නේ. මොකක් හරි අහුනද? නෑ මොකද්ද? කියන්න දන්නේ නෑ. මං හිතන්නේ මේ ඔයානේ. කොහොමද මගේ වැඩ? ඔයාලා ගොඩක් බය වුණා නේද? අනේනේ. මං දැනගත්තේ ඔයා වෙන්නේ නැති කියලා. මට තියෙන ප්‍රශ්නේ තාම ඔයාට පියාඹන්න බැරි. කවුද කියන්නේ? ඉන්න මගේ තව වැඩ ටිකක් තියෙනවා ඔයාලට පෙන්නන්න. ඔන්න බලන්න. කිව්ව වැරදි. එයාට හොඳට පියාඹන්න පුළුවන්. ඔව් හොඳට පියාඹන. ඔය විදිහට ගියොත් නම් බැඩිදුර පියාඹන එකක් නෑ. කවුද මගේ නින්න කැඩුවේ? හම්බාවෙක් නේද? මම මීට කලින් හම්බාවෙක් කාලම නෑ. හොඳට රසට ඇති. නවත්තන්න. ඕක නවත්තන්න. එයා ඒක හිතලා නෙමෙයි කරේ. අනික මෙයා පොඩිනේ. එයා මේ පියාඹන්න ඉගෙන ගන්න. ඉතින් මෙයා පුංචි වුණාට මට මොකද? එයා වැටුනේ මගේ බඩ උඩට ඒ නිසා මටයි අයිති. අනිත් කාරණාව පියාඹන්න ඕන කුරුල්ලෝ විතරයි. මෙයාට පියාඹන්න පුළුවන්. ඔයාටත් පුරුදු වුණොත් පියාඹන්න පුළුවන්. මෙයා ඔයාට පුරුදු කරා. මට පුළුවන් ඔයාට උගන්වන්න. ඔයාට තියෙනවා ලොකු අදිෂ්ඨානයක්. මට ඒක හොඳටම පේනවා. ඔය ඒකත් අපි දෙන්න හරියට නිවුන්නු වගේ. වෙනසකට තියෙන්නේ වෙනසකට තියෙන ඔය චූට්ටක් ලොකු එච්චරයි. මාව රවට්ටන්න නේද හැදුවේ? හිතුවද මම මෝඩයි කියලා? නෑ ඔයා මෝඩ නෑ. මුලින්ම එයා ඔයාට කරලා පෙන්න. හැබැයි මට පොරොන්දු වෙන්න ඕන පැනලා යන්න උත්සාහ කරන්නේ නෑ කියලා. නෑ මං කොහේ කියලා පැනලා යන්නද? හරි. ඔයාට විශ්වාසද මටත් එහෙම යන්න පුළුවන් කියලා? ඔව් මොකද බැරි? දැන් මං කරන විදිහටම කරන්න. අත් දෙක මෙහෙම දෙපැත්තට කරලා කකුල් දෙකෙන් ඉස්සෙන් හුස්මක් ගන්න. ඊට පස්සේ හොඳට අත් දෙක දිගාරින්න. ආයෙ හොඳ හුස්මක් ගන්න මේ වගේ. ඊට පස්සේ මෙන්න මෙහෙම පටින්නයි තියෙන්නේ. ඒක උටිව. දැන් තේරුණාද? හරි ලේසි. පැනලා බලන්නකෝ. ඔය සතාගේ ඇඟේ තරමට මොලෙත් තිබ්බනම් කවදාවත් ඔය වගේ වැඩ කරනනම් ඉදිරිපත් වෙන එකක්. මං හිතන්නේ දැන් අපි මෙතනින් පැනගත්තොත් හොඳයි. ඔයා මාව රැවට්ටුවා. මම ඔයාට බේරිලා යන්න දෙන්නේ නෑ. එයා ඔයාව කන්නනේ හැදුවේ. එයා කරපු දෙයට තමයි ඔහොම වුනේ. ඔහොම උනත් හැරෙන කාලෙකට අපිට මේ පැත්තේ එන්න වෙන එකක් නෑ.
යකාරි හොඳට නින්ද ගියාද? මම බලාගෙන ඊයේ ඉඳන් ඔයා ටිකක් වෙනස් වෙලා. මම හීනයක් දැක්කා. ඔයාට මොකක් හරි කියන්න බැරි ප්‍රශ්නයක්ද? නෑ මොකුත් නෑ. එහෙනම් මේකට වතුර එකක් අරගෙන එන්න. අපි හම්බාවම හොයාගමු. ඊයේ ඉඳන් මට දැනුණා කවුරු හරි මගේ පස්සෙන් එනවයි කියලා. මුල්වරින්ට අපි කරපු දේ එච්චර හොඳ නෑ නේද? මේ හම්බාව. එයාට මොකක් හරි කරදරයක් නැත්තම් හොඳයි. හම්බාවෝ! ඔයා කොහෙද? අනේ යකාරි මාව බේරගන්න. ඒ හම්බාව නේද? අපි ඉක්මනට ඒ පැත්තට යමු. හරි යමු. මාව බේරගන්න. අනේ යකාරි ඉක්මනට එන්න. යකාරි මම මෙහෙ. කවුද කියනවා මොලකාරයා? මමයි දැන් මොලකාරයා. යකාරි මොනවද හොයන්නේ? ඔයා ඉන්නවද? එතකොට කොහොමද ඔයා වොල්වරින්ගෙන් බේරිලා ආවේ? වොල්වරින් එයා මෙහි ආවේ. ඔය කතාව නවත්තලා මාව පොඩ්ඩක් උඩට ගන්න විදියක් බලනවද? වැඩි වෙලා මෙතන එල්ලලා ඉන්න බෑ. කොහොමම අල්ලගෙන ඉන්න යකාරි. අපි ඔය කොහොම හරි ගන්නවා. අපි ඉක්මනට එන්නම්. හරි කවුටිකා. ලනුව දුර වැඩි. මොකක් හරි වෙන විදියක් කල්පනා කරන්න. ගහ වැටෙන්න යන්නේ. මන් දන්නෝ. මට නම් ප්‍රශ්නයක් නෑ. හරි දැන් අපි උඩට ගන්න. මුල්වරින් නම් ඕනාවට වඩා වැඩි. එයාට හොඳ පාඩමක් උගන්වන්න ඕනි ආයෙත් මෙහාට නොඑන්න. ඒත් කොහොමද ඒක කරන්නේ? රාජාලි. මේ ලෝකේ ජීවත් වෙන නපුරු සත්තුන්ගෙන් පවා මේ ලෝකෙට සේවයක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපිට මුකුත් කරන්න බැරිද? ටිකක් කල්පනා කරන්න. කවුරු හරි අපිව බය කරනවා නම් එයාලව බය කරන්න. එයාලා බය කරන්න? මට නම් තේරුන්නේ නෑ. එයා ඒ ඉංගියක් දුන්නේ. යකාරි එක තේරුම් ගනින්. අපිට කරදර කරන අයව බය කරන්න. හරි මට දැන් තේරුණා. මට හරිම බඩගිනි. යකාරි නෑ මේ පාරව බේරගන්න. එයා මාව රවට්ටපු එකට මං දැන් ඔයාව කියලා දානවා. අද පැනලා යන්න බෑ. මම ඔයාව අල්ල ගන්නවා. මගේ රසවත් හම්බාවෝ. ඔතනින් එහාට පාරක් නෑ. ඔයා හිර වෙනවා හම්බාවෝ. මන් රෑ කෑමට යනවා. මුල්වරින්. ඔයා හැසිරෙන විදිය හරිම නරකයි. ඔයා කැලේ සත්තුන්ව බය කරන එක නවත්වන්න ඕනේ. ඔයා කෑම ගන්නවත් වැඩි. Tamanට අවශ්‍ය ප්‍රමාණයට වඩා කෑම ගන්න එක නවත්වන්න. මට මේක සැරින් සැරේ මතක් කරන්න තියන්න එපා. මේක හොඳින් අහගන්න. මින් පස්සේ ඔයාට කන්න පුළුවන් ගස්වල ගෙඩි විතරයි. තේරුණා නේද? දැන් පොරොන්දු වෙනවද? හරි මම පොරොන්දු වෙනවා. දැන් යන්න පුළුවන්. හැබැයි මම කියපු විදියටම වැඩ කරන්න ඕනේ. හරි එයා ගියා වගේ. දැන් ඕක නවත්තන්න. ඒ වැඩි හරියටම හරියා. යා හොඳටම බය වුණා. ඔයා පුදුම බච්චෙක් යකාරි.
මේ? ලා තියෙන්නේ කියලා කියන්නේ මුලින්ම බලලා ඉන්න මේක. මොකක්ද දන්නේ වෙලා මේ කලබලේ පුංචි පෝනියු මම හොඳටම බය වුණා. මේ කවුද? මේ අස්සයාගේ අවසානයේ ලං වෙලා අපි එයාගේ වේදනාව අඩු කරන්න ඕනේ. එයාට ඊළඟ ආත්මයට යන්න උදව් කරමු. එපා. පොඩ්ඩක් යහට වෙලා ඉන්න. ඔයාගේ අස්සයාව සංසුන් කරන්න යකාරී. අපි මේ තුවාල වෙච්ච අස්සයාගේ යහපතටයි මේ දේ කරන්නේ. අනේ නායකතුමා මේක නවත්තන්න. මං හිතන්නේ මෙයා අර අශ්වයා ගැන මොනා හරි කියන්නයි යන්නේ. මෙයා කවදාවත් මෙහෙම හැසිරෙන්නේ නැහැ. ඔයාට පිස්සුද? මෙයාට කරදරයක් කරන්න නෙමෙයි හදන්නේ. මෙයාම අයින් කරන්න. මේ අශ්වයා අපේ කෙනෙක් නොවුනට අපිට බැරිද මෙයාව බේරගන්න? අනේ මට අඩු ගානේ දවස් දෙකක්වත් දෙන්න. මම මෙයා ගැන බලා ගන්නම්. හොඳයි යකාරී. ඔයා එයා ළඟින්ම ඉන්න. මට හිතෙනවා බොහෝ දුරට අද රෑම එයාගේ මුතුන් මිත්තන් හොයාගෙන එහා ලෝකෙට යයි කියලා. මොකද්ද උනේ කියන්න පුංචි පෝනියෝ? සම්පූර්ණ කතාව නොදැන මට මුකුත්ම කරන්න බෑ. දවසක් උදේ දුවනකොට තමයි මම මෙයාව මුලින්ම දැක්කේ. අර බලන්න අපෝ බලන්න කවුද එන්නේ කියලා. අර මිනිස්සුන්ව පිටේ ගෙනියන එක්කෙනා. නම නම් පුංචි අකුණ. කොහොමද පුංචි අකුණ? අද නම් නිදහස් වෙලා වගේ නේද? මේ මිනිස්සුන්ගෙන් අවසර හම්බුණාද ඔයාට මෙහෙම තනියෙන් ඇවිදින්න? මාව කවදාවත් ගැට ගහලා තියන්නේ නැහැ. යකාරි මට ඕන දෙයක් කරන්න නිදහස දීලා තියෙනවා. නිදහස හම්බෙන්නේ එයාලා පිටේ ගෙනියන හින්දානේ. මිනිස්සු පිටේ ගෙනියන එක මොන ලැජ්ජ නැති වැඩක්ද? ඉතින් මොකද? කාට හරි උදව් කරන එක වරදක්ද? අපි හැමෝම එකිනෙකාට උදව් කරන්න ඕනේ. දැන් නැත්තම් මේ කතාවත් අහගන්න. පැණි තලාවේ කිසිම අස්සෙක් කිසිම හේතුවකට කිසිම කෙනෙක් පිට ගෙනියන්නේ නැහැ. ඒ හින්දා ඔයා අපේ කෙනෙක් නෙවෙයි. මිනිස්සුත් එක්ක යාළු වෙලා නිදහසක් වගේ ඉන්න විදිහක් නැද්ද? පුංචි පෝනියෝ. ඒයි අද ඔයාට දුවන්න ඕනේ නැද්ද? සනීප නැද්ද? ඔව් මට දුවන්න ඕනේ. හයියෙන් අල්ලගන්න යකාරී. ටික දවසකට පස්සේ තැනිතලාව හරහා මහා හුලඟක් හමන්න ගත්තා. ඕ මන් දැන් යන්න ඕනේ. ඒත් යකාරී එයාට I just can't leave without warning him. I have no choice. It's like something's calling me. Then go. If you feel the irrepressible call of the Great Plain, you have to answer, Little Thunder. We'll watch out for Yakari as long as you're gone. Little Thunder, good luck! You're gonna need it! Now I understand why Lightning Bolt wouldn't help me look for you. He promised me he'd look out for you, Yakari. He wouldn't even let me leave the camp. I didn't get it. I galloped south, without stopping. My instincts were leading me. I knew it was the right direction. බලාගෙන බොහොම ස්තුතියි මාව බේරගත්තට.
අපි හැමෝම හැමෝටම උදව් කරන්න ඕනෙලු නේද? ඔයාගේ කතාව නිසා නෙමෙයි බේරගත්තේ. මං ඉස්සරහ ණයෙක් දෂ්ට කරන එක මට අවනම්බුවක් නිසා. අපි දෙන්නම දකුණු පැත්තට යන්න පටන් ගත්තා. මම දන්නේ නැහැ මේ කොහෙද යන්නේ මොකටද යන්නේ කියලා. හැබැයි කවුරුද මට කතා කරනවා වගේ තේරෙනවා. ඔයාට ඒ කතා කරන්නේ තරංගේ ආත්මය. මොකද්ද? මට හිතා ගන්න බෑ මිනිස්සු ගෙන්නින කෙනෙකුට තරංගේ ආත්මය කතා කරනවා කිව්වම. මට නම් ඔයා කියන කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. ඔයාට තේරෙන්න විදියකුත් නැහැ. ඒක සිද්ධ වෙන්නේ අද. මොකද්ද? අපි එතනට ඇවිල්ලා ඉන්නේ. ඔයාටම බලා ගන්න පුළුවන්. අශ්ව තරංගේ ආත්මය ඒක අදා ගන්නවත් බෑ. ඇත්තටම ඔයත් ඒක දකින්න ඇති බයකාරී. ඒක හරිම ලස්සනයි. හැමෝම අශ්වතරගේ ආත්මයන්ට ඇහුම්කම් දෙන්න. මේ ඉන්න කැඳවීම ලැබුණු අය. සියලුම අභියෝග ජයගන්න කෙනා තමයි සැබෑ ධෛර්යවන්තයා වෙන්නේ. අපේ ධෛර්යයේ ශක්තිය පරීක්ෂා කරන්න අශ්ව තරංගේ ආත්මය අපිට අභියෝග 3ක් බාර දුන්නා. පුළුවන් තරම් වේගෙන් දුවලා ඔයා මේ තරගෙන් දිනලා පෙන්නන්න. ඔයා හැබැයි අස්සෙක් කියලා. ඔයාට ජයග්‍රහණය ප්‍රාර්ථනා කරනවා. අපි ඉක්මනට හම්බ වෙමු. අපේ මුල්ම අභියෝගය වෙලා තිබ්බේ නගින්න අමාරුම පර්වතයකට නැගලා වතුරකිනුත් එගොඩ වෙන එක. මේ තරම් සැඩ පාරකින් එගොඩ වෙන්න පුළුවන් අස්සෙක් නම් කොහෙවත් නැති වෙත්. ඒ වෙලාවේ මට හොඳ අදහසක් ආවා. මගේ අඩියවත් දෙමින් නැතුව මං ඒ ගඟෙන් එගොඩ වුණා. පළවෙනි අභියෝගයෙන් මං දිනුවා. දෙවෙනි එක බොහොම භයානක එකක්. මං හිතුවේ නෑ පණ පිටින් එන්න පුළුවන් වෙයි කියලා. ඉලන්දාරිය අස්සේ අන්තිමේදී තරගයට අවතීර්ණ වුණා එහෙනම් ආපහු දකින්න ලැබීම ගැන සතුටුයි. ඇත්තටම මටත් ගොඩක් සතුටුයි. ඔයාට තුවාලද? තාමත් තරුණ හින්දා තමුන් බොහොම වාසනාවන්තයි ඉලන්දාරියා. ඔයත් එහෙම තමයිනේ බොහොම ශක්තිමත් ඒ වගේම තරුණයි. ඔයාට දිනන්න පුළුවන්. තව එක අභියෝගයයි තියෙන්නේ. ඒක එච්චර අමාරු වෙන එකක් නෑ. මං නම් එහෙම හිතන්නේ නෑ. දැක්කද? එයාව ගින්නට අහුණා යකාරී. නවතින්න එපා. දිගටම දුවන්න. ජයග්‍රහණයටම යන්න. ඔයා තමයි ඒකට සුදුසුම කෙනා. ඔයා නැතුව යන්නේ. දැන් ඔයා අපේම කෙනෙක්. එයාගේ කෙස්සේනම ගිනි ගත්තා. මං ආපහු හැරිලා ගිහිල්ලා ගින්නෙන් යාව බේරගන්නයි උත්සාහ කළේ. හැබැයි ඒ වෙනකොට මං හුඟක් ප්‍රමාද වෙලා. මට හිතාගන්න බෑ මෙතනට ඒ ගන්න කොහොම ශක්තියක් තිබ්බද කියලා මට. මම අද තරම් ඔයා ගැන කවදාවත් ආඩම්බර වෙලා නැහැ. අපේ උනන්දුව ප්‍රමාණයට වඩා වැඩි වුණා. අපිට බාර දුන්න අභියෝගයන් තුනම අපි පහු කරා. සමහර විට මෙයාගේ ආත්මයත් අනෙක් අශ්වයන්ගේ ආත්මයට එකතු වෙයි. ඒ යර බලන්න.
එයා වේලිලා. එයාගේ හැමත් දැන් සීතලයි. ඔයාගේ යාළුවා බේරුණා. මට පේනවා ආපහු අශ්ව තරංගෙට එකතු වෙන්න වගේ යන්නේ. ඔව් සමහර විට මගේ මුතු මිත්තන්ගේ ආත්මයන්ට එකතු වෙන්න මට තව ටික කාලයක් ඉන්න වෙයි වගේ. හරි පුංචි පෝනියෝ තවයියෙන් යන්. ඒයි අපි යනකන් ඉන්න. එයාලට අපිව පහු කරන්න දෙන්න එපා. ඒයි මිනිස්සුන්ව පිටේ තියාගෙන යන්නේක එහෙට නරක දෙයක් එහෙම නෙමෙයි නේද? දැක්කද? ඔයා තමයි මේ ලෝකේ ඉන්න වේගවත්ම අශ්වයා. හරි යන්න. ඒයි මේ අපිව පහු කරලා යනවා. පහු කරන්න දෙන්න එපා. හරි යන්න. යා යා. යකාරි ඇයි හදිසියද? ඉක්මන් කරන්න. ඉක්මනට ඇඳුමක් දාගන්න. කුණාටෝ හින්දා පුංචි පෝනියට කරදරයක්ද? කියන්න. නෑ එයාට කරදරයක් නෑ. හැබැයි චූටි දුව ආගිය අතක් නෑ. දවස් ගානක් තිස්සේ වහින හින්දා ඒගොල්ලෝගේ අම්මලා බය වෙලා ඉන්නේ. මං කිව්වා එයාට එයාව හොයාගන්න පුළුවන් වෙයි කියලා. ඔව් මං දන්නවා එයා කොහෙද ඉන්නේ කියලා. පුංචි පෝනියෝ යකාරි හොඳටම වහිනවනේ. ඔයා මොනවද මේ වෙලාවේ එළියට වෙලා කරන්නේ? ඒයි ඔයාලා ඇස්ති වෙන්නේ මාවත් තරම් මේ වෙලාවේ තෙමෙන්න යන්නද? දැන් නම් කරන්න දෙයක් නෑ. අපිට යන්නම් වෙනවා. චූටි නංගි ආගිය අතක් නෑ. අපි දෙන්නට තමයි හොයන්න වෙන්නේ. නවා ඒක නම් ටිකක් බැරෑරුම් ප්‍රශ්නයක්. අයියෙන් අල්ලගන්න යකාරි. අපි නියම තැනට ඇවිල්ලා. මේ තියෙන්නේ විල. එනම් මුර්ගෙක්. ඔයාට පිස්සුද පුංචි පෝනිය? ඔච්චර ලස්සන කටහඬක් තියෙන මුර්ගේ ඔයා මීට කලින් දැකලා තියෙනවද? අරින්නේ චූටි නංගි. අපි ඉක්මනට එතෙන්ට යමු. ගිහින් එයාව එක්කන් යමු. යා යා. පුංචි පෝනිය හොඳටම තෙමිලා. එතකොට මම තෙමිලා නෑ. එයා විතරනේ තෙමිලා ඉන්නේ. මේ පැත්තෙන් ඉන්න. අපි හැවෙනකොට යමු. මෙතන තමයි තැන. මේ තියෙන්නේ මගේ රහස් නාතන. මට හිතුණා ඔයා මෙතන කියලා. මේ ගැන ඔයා හැමදාම කියන්නේ. ඇත්තටම මෙතන නරක නෑ. ගොඩක් ඉන්නකෝ. ඉත පෑයකට පස්සේ මෙතනට මුළු පළාතම ලස්සනට පේනවා. ඉර පායනකොට? අනේ දැන් ඉර පෑවුවොත් මං කැමතියි. අතම වතුරෙන් යට වෙලා. ඔයා කිව්වේ කතාව නම් ඇත්ත තමයි. වටේම ලස්සනට පේනවා. හැබැයි වතුරෙන් යට වෙලා නේද? අපි මෙතන හිර වුණා. මං හින්දා තමයි ඒක උනේ. ඔයාගේ රහස් නවාතන දැන් දූපතක් වෙලානේ තියෙන්නේ. ඔයා ඒ ගැන කලබල වෙන්න එපා. අපි දැන් කොහොම හරි ගෙදර යමුකෝ. අනික මෙතන අනතුරක් පේන්නත් නෑනේ. හැමතැනම වතුරෙන් වැහිලා යකාරී. විශ්වාසද පුංචි පෝනියට යන්න පුළුවන් කියලා?
පුළුවන්. නේද පුංචි පෝනියෝ? Ay, පුංචි පෝනියෝ. අපිට ගින්නක් හදාගන්නත් බෑ. මේ දර ඔක්කොම තෙමිලානේ. මේ ඔයා මොකද තෙමිච්ච ඒවා හොයාගත්තේ? බර්ච් කොටයක් හොයාගන්නේ. ඒවා තෙමුණත් හොඳට පතු වෙනවා. ඒවා ටිකක් හොයාගෙන එන්න. මේක බර්ච් කොටයක් නෙමෙයි වගේ. හැබැයි හොඳට වේලිලා. ඔයා හරි ළමයා. මේක බර්ච් කොටයක් නෙමෙයි. ඔහොම ඉන්න. මං හිතලා නෙමෙයි ඒක කරේ. ඒකට කමක් නැහැ. ඔයා මෙතනට ආපු එක හොඳයි. ඔයාගෙන් පොඩි උදව්වක් ඕනේ. අර බලන්න. යකාරි. ඔයා මෙතනද? බය වෙන්න එපා. ඒ මගේ යාළුවේ. මෙහෙට එන්න. මෙයාලට කරදරයක් වෙලා. එයාගේ කකුල කැඩිලා. මට පුළුවන් සනීප කරන්න. හැබැයි ඔක්කොටම කලින් මේ කොටේ අයින් කරන්න ඕන. කට්ටිය ලෑස්තිනේ? එහෙනම් අදිමු. හරියට හරි. දැන් තියෙන මගේ වැඩේ. කකුල කෙලින් තියලා බඳින්න ඕන. හොඳයි. අපි මෙතන වැඩක් ගහන්න ඕනේ. පුංචි පෝනියෝ කෝ එන්න. වැඩක් හදන්න. අද වැඩ කරලා මට ඇති වෙලා තියෙන්නේ. අපිට මෙතන ඉන්න සිද්ධ වුණේ මම හින්දා. අපරාධේ. මම ඔයාවත් මේකට ගෙන්න ගත්තනේ. ඔයා ඒ ගැන හිතන්න ඕනේ නෑ. ඔයා මේ ගෝණ පැටියව බේරගත්තනේ. ඔයා වේගෙන එන්නේ. අපි ඉක්මනට නිදාගමු. දුන් සංඥා අපි පස්සේ ආමු. රාජාලි යාළුවා ඔයාද? මෙතනට ආපු එක හොඳ දෙයක් තමයි. ඒ වුණාට පරිස්සමෙන් හැම දෙයක් ගැනම කල්පනාවෙන් ඉන්න. එහෙම කිව්වේ මොකක් හින්දාද? ගෝණ පැටියෙක් ළඟ ඉන්න හින්දා. එයා සනීප වේගෙන එන්නේ. එයාට ප්‍රශ්නයක් නෑ. මේ දූපත පාළු එකක් නෙවෙයි. එහෙමද? ඔව්. පාළු දූපතක් නෙමෙයි කියන්නේ. මට නම් තේරුන්නේ එයා මොකද්ද කිව්වේ කියලා. හෙට තමයි හොයාගන්න වෙන්නේ. ගෝණන් වලට වඩා මේව හොඳට පත්තු වෙනව නේද? මට මේක වරදින්න පුළුවන්. පොඩ්ඩක් කතා නොකර ඉන්නාද? මෙයාට විහිළුවක්වත් තේරෙන්නේ නෑනේ. අපිට කරදරයක් නෑ. කරදරේ වැටුණු සතෙකුට උදව් කරනවා. ඒ අකාරි. මගේ පුතාගේ දුම් සංයාව මට කොහෙද උනත් අඳුර ගන්න පුළුවන්. කෝ එන්න අපි ඉක්මනට යන්න ඕනේ. පොඩ්ඩක් ඉන්න. තව තනකොළ ටිකක් ඕනේ. එහෙනම් ඔයාගේ වැඩේ ඉවර වෙනකොට එන්න. යකාරි ඔයාද ඔතන ඉන්නේ? යකාරි මෙතන මොකක් හරි අමුත්තක් සිද්ධ වෙනවා. අර පැත්තේ යමු. එහාට වෙනවා.
තුවාල වුණ පුංචි පැටියෙකුට කරදර කරන එක හරිම නරකයි. එයා අයියේ ඒ හින්දා අපිට මෙතන මුර කරගෙන ඉන්න සිද්ධ වෙනවා. මේ ගැන තමයි රාජාලිය මට කියලා ගියේ. එයාගේ කරදර ඉවර කරන්න ක්‍රමයක් මන් දන්නවා. හරි දැන් කට්ටියම හැංගෙන්න. හරි අපි මේක අතහැරලා බලමු. එතකොට වැඩ කරනවද කියලා බලන්න පුළුවන්. වා මේක අතහැරියන් නම් වාගේ යාළුවට තුවාල වෙනවා. බලන්න යා ඉන්න තැන. යකාරි ඔව් නේන්න. ඔයා කොහෙද? සතා ඇවිල්ලා. මොකද? මෙහාට එන්න. මන්ට යමු. කවුද සතෙක්ට කෑ ගැහුවේ? එයා ආයිනම් මේ පැත්තට එන එකක් නෑ. ඒක නියම වැඩේ. ඔන්න හරි. තා චුට්ටක් එන්න. තා චුට්ටක් එන්න. වතුර නම් ටිකක් බැහැලා ගිහිල්ලා නේද? ඔයා මොකද කියන්නේ පුංචි පෝනියෝ? මං හිතන්නේ පුළුවන් කියලා. මට තනියෙන් යන්න පුළුවන්. ඔය දෙන්නව පිටේ තියන් යන්න යමාරු. මං ඕගොල්ලෝ ගෙනියන්න. ගෝනුන්ට හොඳට පීනන්න පුළුවන් කියලා දන්නේ නැද්ද? ඔයාට ස්තුතියි. ඔයා හිටියේ නැත්නම් අපි එහෙ හිර වෙනවා. මම ස්තුති කරන්න ඕනේ. ඔයා කරපු දව් කවදාවත් අමතක වෙන්නේ නැහැ. අර බලන්න. චකාරි මගේ පුතේ. තාත්තා. ඔයාගේ දුම් සංයාව නිසා මට ඔයා ඉන්න තැන දැනගන්න පුළුවන් වුණා. මම හිතුවේ නෑ මෙහෙම දෙයක් වෙයි කියලා. දැන් හොඳයිනේ. හැබැයි මෙච්චර දුරක් තනියම ආපු එක හොඳ නෑ නේද? මෙයාගේ වරදක් නෑ. එහෙම වුණේ වැස්ස නිසා. කියලා වහින් නෑනේ. අනික ගෝණ පැටියවත් බේරගත්තා. ඒක හොඳයි. ආපහු ගෙවල් වලට යමු. ඔක්කොම හරි. එයාලව දාලා යන්න නම් දුකයි. හැබැයි දැන් පැටියට කරදරයක් නෑනේ. අපි යනවා. ඒ දූපතෙන් ආපු එක හොඳයි. පුංචි පෝනියෝ. ඔයා කැමති තරම් වේගෙන් දුවන්න. සුපිට නැග යන අපෙරීරයා යකාරී 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 කිරිශිකර පුරා ජය ගොස නගනා සැමගේ හදවත් දිගු වීරයා යකාරී යකාරී ඔන්න බලන්න. දුම් සංඥාය වන්නේ මෙන්න මේ විදියට. මේකෙන් කියවෙන්නේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔක්කොම හොඳින්. විශ්වාසද ඕකමයි කියලා? නැත්තම් මට හුස්ම ගන්න බෑ කියන එක නෙමෙයි නේද? මේ ඉත්ත කුරුල්ලමයනේ. මං හිතුවේ කැලේ ගිනි අරන් කියලා. ඔයාට ඔයාගේ මූණ බලාගන්න තිබ්බනම් හරි. ලෑස්තිද දුවන්න? එන අයියා. අයියෙන් අල්ලගන්න.
ඔයා ඒක දැක්කද? කවුද ඒ සංඥා කරන්නේ? වගේ ඉත්තෑකුරු යාළුවා නම් වෙන්න බෑ. එයා දැන් තරහින් ඉන්නේ. අපි පොඩ්ඩක් ළඟට ගිහිල්ලා බලමු. Then මොකක්ද? එනම් රාස්සෙක්. කලබල වෙන්න එපා. ඔයා දන්නවනේ රාක්ෂියෝ නෑයි කියලා. එහෙමද? මොන වගේ සතෙක්ද ඒ වගේ සද්ද කරන්නේ? ආ? දැක්කනේ මෙතන කවුරුවත් නෑ. මං කිව්වේ රාස්සෙක් කියලා. ඔයා කිව්වා හරි. ඒන රාක්ෂියම තමයි. මන්න හිතන්නේ මේක හොඳ වැඩක් කියලා. මට හරියටම බලා ගන්න ඕනේ. අන්න එයා දඟලනවා. දැක්කද? ඕ! ඉන්න මෙහාට එන්න. ඔය වතුරේ රාක්ෂියෙක් ඉන්නවා. මොකද ඒකට බය වුණාද? ඊයේ අපි අද්දාය කළා. ඔයා දැක්කද? ඕ! ඒ රාක්ෂිය කොයි වගේද? රාක්ෂියෙක් නෙවෙයි යාළුවගේ යාළුවෙක්. ලොකු මාළුවෙක්. යන්න එපා. මට උදව් කරන්න. මාව හිර වෙලා. බය වෙන්න එපා. ආපහු මෙහෙට එන්න. මෙයා හරි හොඳයි. අනේ තෙමුණ නම් සමාවෙන්න. මම පොඩි විහිළුවක් කරන්නයි හැදුවේ. ඒක නම් විහිළුවක් නෙමෙයි. ඔයා තරම් ලොකු මාළුවෙන් මං කවදාවත් දැකලා නැහැ. ඔයා කුළුහරක් 3 දෙනෙක් විතර ඇති. ඒ වුණාට මම මාළුවෙක් නෙමෙයි. ශීරපාහි සතෙක් ඔයා වගේ. මම බෙලුග තල්මයෙක්. මේ උත්තර ද්‍රවයේ ඉඳන් එන ගම. මට හැමෝම කියන්නේ පිලිත්. මම ලෝකේ පුරාම සංචාරය කරනවා. ඒ දැන් ඉතින් මෙතන හිර වුණානේ. ඉතින් ඔයා මේ පොකුණට ආවේ කොහොමද? මං හිටියේ මූදේ. හැබැයි නිකමට හිතුණා ගඟ දිගේ ඇවිත් බලන්න. එයා වේගෙන් අපිට මුදින් බැන්නා. ඒකට අපි බය වුණා. අන්න එහෙම තමයි අපොකුණට ආවේ. ඒ වුණාට මේ පොකුණේ ඉඩ මදිනේ වේගෙන් පීරගෙන ඇවිල්ලා ආපහු ගඟට පැන ගන්න. අපි මෙයාට උදව් කරන්න ඕනේ අකාරි. මන් දන්නවා. පොකුණේ වතුර වැඩි කරන්න ඕනේ. එතකොට ගඟයි පොකුණේ එකතු වෙනවා. මෙහෙට ඉක්මනට වැස්සනම් හරි. ළඟදී නම් වහයි කියලා කියන්න බෑ. වැස්ස ඇති කරන්න පුළුවන් හොඳම එක්කෙනෙක්ව මන් දන්නවා. අපි එයාට කියමු වැහි නටුමන් නටන්න කියලා. ඒක හොඳ අදහසක්. ගිහින් ඉක්මනට එන්න. හිමින් ගමන්. හිමින් ගමන්. මට ඔයාගේ උදව්වක් ඕනේ. ක්‍රියාකාරී ඔයාට පුළුවන්ද වැහි නටුමන් නටන්න? මොකද බැරි මේක අල්ලා ගන්න. ලොකු හදිසියක්. ඔයාට ඉක්මනට ඒක කරන්න පුළුවන් නේද? හරි පටන් ගත්තා. හයි 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 එයා මේ විදියට නටුවොත් නම් වහින්න දවස් ගාණක් එයි. වෙන විදියක් හොයාගන්න හොඳයි.
යකාරි ඔයා හොයන උත්තරේ වැඩි දුරක නැහැ. මොකද්ද උත්තරේ? එතන වතුර නැති වුණාට පොළව තවම තියෙනවා. මොකද්ද? රාජලිය ඔහොම ඉන්න. පොළව තවම තියෙනවා. ඒ මොකද ඒ කිව්වේ? හරිනේ. අපි එයා පොළව දිගේ ඇදගෙන ගිහිල්ලා ගඟට දාමු. යකාරි ඒ වැඩේ නම් හරියන්නේ නැහැ. ඇයි? එයා සෑහෙන්න විශාලයි. මට නම් එයාව තනියම දැන් යන්න පුළුවන් කමක් නැහැ. නටන එක නවත්තලා අන්න අරයටත් එන්න කියන්න. හිමින් ගමන්ඩ පොඩ්ඩක් ඉන්න. ඒක හරි. ඔයා හොඳ අදහසක් දුන්නේ. ඒ කියන්නේ අපිට දව උදව් ඕනේ. හැබැයි මිනිස්සුන්ගෙන් වැඩක් නැහැ. සත්තු ටිකක් හොයාගමු. අපි යමු. අදින්න ඉක්මන් කරලා. තව හයියෙන් අදින්න. කොතම් පොඩක් කොතේ ඉන්නේ. නින්දෙන් ඔතනින් බහලා ඔයා අපිට උදව් කරන්න. අපිට කට්ටිය මදි. හරි මං ඉක්මන් දෙන්නම්. තව හයියෙන් අදින්න. හයියෙන්. ඔයාට කිව්වේ මෙයාව අදින්න උදව් කරන්න මිස පිටේ නගින්න නෙමෙයි. මට ටිකක් අමාරුයි වගේ. මාව ආපහු පොකුණටම දාන්න. ඔහොම ඉන්න අපි ඔයාව ඉක්මනට තල්ලු කරන්න. මාව මෙතනින් හොල්ලන්න වෙන එකක් නෑ. මට තවත් මෙහෙම ඉන්න නම් බෑ. මට ජීවත් වෙන්න වතුර ඕන. ඔන්න වලහෙක් එනවා. මං ඉවරයි. එපා. වෙන පැත්තකට යන්න. කියන එක තේරෙන්නේ නැහැ නේද? එයා ගැන දැන් අපිට කරදර වෙන්න ඕනේ නැහැ. කොට උඩ ඉස්සලා ගිය විදිය නම් හරි ලස්සනයි. ඔන්න තියෙනවා වැඩ. අපි කොට ටික අරගෙන පොඩ්ඩක් ඇවිල්ලා බලන්න. මට හොඳටම අමාරුයි. මට තව පොඩ්ඩක්වත් මෙතන ඉන්න බැරි වෙයි. ලින්න ඉක්මනට ඔයාලගේ අම්මලාට ගිහින් කියන්න අපිට ලී කොට ඕනේ කියලා. ගොඩක් ගේන්න කියන්න. මේ නන්නාදුන සතාට අපි මොකටද මෙච්චර උදව් කරන්නේ? මෙයා මේ ළඟදී අපිව හොඳටම බය කරා. අයියෙන් අදින්න. අයියෙන් අදින්න. හරි, තව ටිකයි. ඔහොම අදින්න. හරි, තව ටිකයි. අපි ළඟට ඇවිල්ලා. ඔහොම තව පොඩ්ඩක් අදින්න. ළඟට තව ටිකයි. හරි, අයින් වෙන්න. සමන් දැක්කනේ මං කිව්ව නේද උදව් කරන්න කියලා. දැක්කද අපිට කරපු දේ අපිව නිකන් නෑ වුණේ. හරි, අපි යා බේරුවා. මෙන්න ඒ පාර වහිනවා. හැබැයි ප්‍රමාද. ඕන්න දැන් වහිනවා. යකාරි ඔයාට බැරිද තව ටික දවසක් අපිත් එක්ක ඉඳලා යන්න? මම ඉක්මනට උතුරට යන්න ඕනේ. හැබැයි මට ඕගොල්ලෝ කවදාවත් අමතක වෙන්නේ නෑ. මට දුක ඔයා ගියාට පස්සේ ඔයාගේ පිටේ ලිසා යන්න බැරි එකයි. එහෙනම් අපි ආයෙ හම්බ වෙමු. පරිස්සමෙන් යන්න. ඒයි, මොකක්ද දුම් සංඥාව යකාරි? ඒක තල්මස් සංඥාවක්. එයා ගිහින් එන්නම් කියලා කියන්නේ. සුබ ගමන්. එහෙනම් අපි ගිහිල්ලා එන්න